වනාන්තරය පුරා සඳ එළිය පෙතිර ගියේය. ගම් ඉවුරක ගස් දෙකක් සහ පදුරු දෙකක් අතර වෙලිගෙයක් ඉදි කරන ලදී. ඒ ගෙදර සොනාලි එයාගේ දරුවෝ 3 දෙනා එක්ක සතුටින් ජීවත් වුණා. ඒ ගඟේ ඉතා දරුණු කිඹුලෙක් ජීවත් වුණා. කිඹුලා කොහොම හරි සොනාලි සහ එගේ දරුවන් දඩයම් කරලා කන්න සුදුසු කාලය එනතුරු බලා සිටියේය. වනාන්තරයේ අධික ශීතලයක් ඇති වුණු නිසා සොනාලි කුරුල්ලා තම දරුවන්ට ආදරයෙන් මෙහෙම කිව්වා. අම්මේ අපිට මේ වෙලිගෙදර හැමදාම ඉන්න පුළුවන්ද? අපි මේ වෙලිගෙදරට ඇත්තටම කැමති. මේ වනාන්තරයේ තියෙන කල් අපිට මෙතන ඉන්න පුළුවන් දරුවෝ. නමුත් අපිට මෙහි ආරක්ෂාව අඩුයි. මෙතන නරක කිඹුලන් ඉන්නවා. ඒ නිසා අපි ඒ කිඹුලන්ගෙන් ආරක්ෂිත විය යුතුයි. ගඟේ සිටි නරක කිඹුලා ගඟේ කොතැනකවත් සුදුසු ආහාර සොයා ගැනීමට නොහැකි වූ අතර ගඟෙන් පිටතට පෙමින කිඹුලා සැමින් සොනාලි කුරුල්ලාගේ නිවස දෙසට ගමන් කිරීමට පටන් ගත්තේය. කිඹුලාගේ ඇස් වලින් පෙනුනේ සොනාලි කුරුල්ලාගේ දරුවන් දඩයම් කිරීමට යන සතුට සහ කුසගින්නයි. මම කෝ පමණ කාලයක් බලා සිටියාද? අද මම රසම රස කේමක් කන්නයි යන්නේ. මට මේ බඩගින්න තවත් දරා ගන්න බෑ. අද මම ඒ කුරුල්ලන්ව කාලා මගේ දිගු කාලීන ආශාව ඉඩු කරගන්න යනවා. මෙසේ පවසමින් කිඹුලා දිවෙන්තත් ලෙවකමින් සෙමින් සොනාලි කුරුල්ලාගේ නිවස දෙසට එවිද ගියේ මෙසේ සිතමිනි. ගොඩක් දවස් වලට පස්සේ මම දඩයම් කරලා පොඩි කුරුළු පැටවුන්ව කන්න යනවා. මම කොච්චර උත්සාහ කළත් සොනාලි කුරුල්ලා එක්ක සටන් කරලා උගේ පැටවුන් කන්න මට බැරි වුණා. දැන් වනාන්තරයේ සිටින සියලුම පක්ෂීන් නිදාගෙන සිටින නිසා අද සොනාලි කුරුල්ලාගේ දරුවන් බේරා ගැනීමට කිසිවකු එන්නේ නැත. අද මමත් බලාගෙන ඉන්නේ සොනාලි කුරුල්ලා සහ පැටවුන් මගෙන් බේරගන්නේ කොහොමද කියලා. අනතුරක් දෙනෙන සොනාලි කුරුල්ලා නිවස තුල වාඩි වී තම පැටවුන් තම ප්‍යාපත් වලින් සගවා ගත්තාය. කිඹුලා පෙමිණි විට ඌ ඉක්මනින් තම හිසෙන් වෙලිගෙයට පහර දී සොනාලි කුරුල්ලාගේ වෙලිගෙය කඩා පැටවුන් 3 දෙනාම ගිල දෙමුවාය. අනේ මගේ දරුවනේ, මගේ අහිංසක දරුවනේ, මම කොහමද ඒ කිඹුලාගෙන් ඔයාලව බේරගන්නේ? කුසගින්න නිවාගත් කිඹුලා සොනාලි කුරුල්ලා එඩනු දෙක සතුටු වී ඉක්මනින් ගඟට පෙන අතුරුදහන් විය. සොනාලි කුරුල්ලාගේ ගෙදරත් කඩලා තිබුණා. සොනාලි කුරුල්ලාගේ දරුවත් කිඹුලා කේවා. මොනවා කරන්නද කියලා දන්නේ නැතුව සොනාලි කුරුල්ලා තම දරුවන් ගැන සිතමින් ගම් ඉවුරේ තනිවම අඩලා හිටියා. සොනාලි කුරුල්ලා අඩාගෙන හිටියා එක බලපු කෙස්බෑවෙක් සොනාලි කුරුල්ලා දෙසට පෙමින සොනාලි කුරුල්ලාට මෙසේ කීවේය. සොනාලි, මම දන්නවා ඔයාගේ දරුවාට මොකද වුනේ කියලා. ඒ කිඹුලා ඔබේ දරුවන් ගිල දෙමුවා. ඔබේ දරුවා බේරා ගැනීමට ක්‍රමයක් තිබේ. ඔබට ඔබේ දරුවන් බේරාගත හැකිය. නමුත් ඒක සරල කාරණයක් නෙවෙයි. අපිට ඔයාගේ දරුවන්ව බේරගන්න ඕනේ නම් අපි නාගිනියකින් උදව්ව ඉල්ලන්න ඕනේ. ඒ නාගිනී ඔබට උදව් කළොත් පමණක් ඔබේ දරුවන් බේරා ගැනීමට ක්‍රමයක් ලැබෙනවා. එහෙනම් අපිට දෙන්න ගිහින් ඒ නාගිනිගෙන් උදව් ඉල්ලන්න පුළුවන්. එන්න යමු. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒ නාගිනී ජීවත් වෙන්නේ වතුර ගොඩක් තියෙන වනාන්තරයේ ගුහාවක. ඔබ එහි යන විට ජලයේ ගිලි නොයේමට ඔබ ඉතා සැලකිලිමත් විය යුතුය. මෙය පෙවසු පසු කෙස්බේ බාබා සොනාලි කුරුල්ලා රැගෙන නාගිනී ඉන්න වනාන්තරයේ ගුහාවට
එක්කගෙන ගියේය. ටික වේලාවකින් දෙන්නාම ගුහාවට ළඟ වූහ. ගුහාව තුල නාගිනී භාවනා කරමින් සිටියාය. නාගිනී අපට ඔබේ උදව් අවශ්‍යයි. මේ සෝනාලි කුරුල්ලාගේ අහිංසක දරුවන්ව නරක කිඹුලෙකු ගිල දමා එත. ඔයා උදව් කළොත් විතරයි අපිට මේ සෝනාලි කුරුල්ලාගේ ළමයි බේරගන්න පුළුවන්. කෙස්බේ බාබා මෙහෙම කිව්වම නාගිනිය එහි මායා බලයෙන් සෝනාලි කුරුල්ලාගේ ඇස් දෙස බැලුවාය. එය දෙස බැලීමෙන් පසු නාගිනී සෝනාලි කුරුල්ලාට මෙහෙම කිව්වා. සොනාලි, මම ඔයාගේ වේදනාව දන්නවා. ඔබේ ඇස් ඉදිරිපිටම ඔබේ දරුවන් අහිමි වීම සාමාන්‍ය දෙයක් නොවේ. ඒක භයානක දෙයක්. ඔබේ දරුවන් කිඹුලෙකු විසින් ගිල දමා ඇත. ඒ නිසා ඔබේ දරුවන් බේරා ගැනීම ඉතා අපහසු. අපට මරණය සමග තරඟ කිරීමට සිදුවනු ඇත. මෙය සිදුවීම එත ආශ්චර්යමත් දෙයක් වනු ඇත. මෙසේ පවසමින් නාගිනී තරහෙන් එගේ වලිග රෙලි කරගත්තාය. ඒ විට නාගිනිගේ ඇස්වල ගින්නක් බව දක්නට ලැබුණි. නාගිනී, මේක හරිම අමාරු දෙයක් කියලා මම දන්නවා. නමුත් ලෝකය දුවන්නේ අම්මා කෙනෙකුගේ ආදරය මත. සොනාලි කුරුල්ලත් අම්මා කෙනෙක්. ඔබ එයගේ වේදනාව තේරුම්ගෙන එයට උදව් කළ යුතුයි. සෝනාලි කුරුල්ලා එගේ දරුවන් බේරා ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම් වෙලා ඉන්නවා. ඒක ලේසිනේ. කිඹුලෙකුගේ බඩෙන් කිසිවෙකු පණ පිටින් පිටතටගෙන එමට ඔබට නොහැකිය. ඒක කරන්න බේ. නමුත් මගේ මායා බලයෙන් ඔබට උදව් කිරීමට මම මගේ උපරිමය කරන්නම්. එසේ පවසමින් නාගිනී දේවිය එගේ මායා බලයෙන් මුතු ඇටයක් නිර්මාණය කළාය. මේ මුතු ඇටය සාමාන්‍ය මුතු ඇටයක් නෙවෙයි. මේ මුතු ඇටයේ ජීවයක් තියෙනවා. ඔලා මේ මුතු ඇටය කොහම හරි කන්න ඕනේ. ඔයාගේ දරුවන් ඌගේ බඩ ඇතුලේ මිය නොගියේ නම් මේ මුතු ඇටය කිඹුලා කේවට පස්සේ දරුවන් කිඹුලාගේ මුබයෙන් එළියට එනවා. මේ මුතු ඇටය කිඹුලාට කන්න දෙන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒ කිඹුලාට ඔබේ ජීවිතය පවා අනතුරේ හැලෙන්න පුළුවන්. කමක් නේ නාගිනී දේවී, මගේ දරුවන්ව බේරගන්න මම ඔයා කියන දේ හැම දෙයක්ම කරනවා. මගේ ජීවිතය නැති වුණත් මට කමක් නේ. මට මගේ දරුවන්ගේ ජීවිතය තමයි වැදගත්. මේ පැවසීමෙන් පසු සොනාලි කුරුල්ලා කිඹුලා සිටින ස්ථානයේ දෙසට වේගයෙන් පියාසර කර තමා මොළය භාවිතා කර කිඹුලාට මෙය කීවේය. හේ කිඹුලා, ඔයා මගේ දරුවන්ව කේවා. දැන් මේ ලෝකේ මට කවුරුත් නෑ. මට මැරෙනවා එරෙන්න වෙන විකල්පයක් නෑ. මම මැරෙන්න කලින් ඔබට ආහාරයක් ලෙස දිව්‍ය මුතු ඇටයක් දෙන්න කැමතියි. ඔයා මේකේම කාලා මේ ලෝකේ සතුටින් ජීවත් වෙන්න. වව්, ඔයා මෝඩ කුරුල්ලෙක්. ඒ මුතු ඇටේ දෙන්න. මම මේ අමුතු මුතු ඇටේ කන්නම්. මෙසේ කියමින් කිඹුලා නාගිනී දේවතාවිය දුන් අමුතු ජීවමාන මුතු ඇටය කෑවේය. මුතු ඇටයට අනුභව කිරීමෙන් ටික වේලාවකට පසු කිඹුලාගේ බඩ දීප්තිමත් ආලෝකයක් දිස්විය. කිඹුලා බොහෝ දුක් විඳා. ටික වේලාවකින් කිඹුලා තම බඩේ සිටි සෝනාලි කුරුල්ලාගේ පෙටවුන් වමනය කළ අතර එහිදී තම බලය නැති වී බිම වැටුණි. සෝනාලි කුරුල්ලාගේ දරුවන් කිඹුලාගේ බඩෙන් එළියට ආවා. තම පෙටවුන් ජීවතුන් අතර ඉන්නවා කියලා දැකපු සෝනාලි කුරුල්ලා ගොඩක් සතුටු වුණා. එහෙමම අඩාගෙන වෙලපෙමින් තම පෙටවුන් තම පියාපත් වලින් වැළඳගත්තා.
කළාය. අනේ මගේ දරුවනේ ඔයාලා ආපහු ජීවතුන් අතර ආපු එක ගැන මට ගොඩක් සතුටුයි. අද මට දැනෙන්නේ මම මලවුන්ගෙන් නැවත ඉපදුනා වගේ. කිඹුලාට දඩුවම් විදින්නේ එයාගේ වැරද්දට. කිඹුලාට දඩුවම් විදින්නේ එයාගේ වැරද්දට. කිඹුලා ටික වේලාවකින් පස්සේ අවදි වී වතුර ඇතුළට ගිහින් පැනලා ගියේය. සෝනාලි කුරුල්ලා නිර්හීතව කිඹුලා ළඟට ගොස් එයාගේ පෙටවුන්ව බේරගන්න එක දුටු කෙස්බේ බාබා සහ නාගිනී සතුටු වූහ. ඊට පස්සේ සෝනාලි කුරුල්ලා ශක්තිමත් ගෙයක් හෙදුවා. ඒ ගෙදර ගහක් උඩ හෙදුවා. දරුවනේ අපට තවදුරවත් කිසිදු අනතුරක් සිදු නොවේ. කුරුල්ලන් ගස්වල තම නිවස ඉදි කරන්නේ පෘථුවියේ ප්යාසර කළ නොහැකි ජීවීන් බොහෝ දෙනෙකු සිටින නිසාය. ඒ ජීවීන් කුරුල්ලන් දඩයම් කිරීමට බලා සිටිනවා. ඒ නිසා තමයි අපි හැමෝම ගස්වල ගෙවල් හදාගෙන ජීවිතේ ගත කරන්නේ. මේ කතාවෙන් අපි ඉගෙනගත යුතු දේ තමයි අම්මා කෙනෙක් හරිම ශක්තිමත් කෙනෙක් කියන එක. ඒකේ දරුවන්ට යමක් සිදුවහොත් කොහොම හරි තම දරුවාව බේරගන්න ඕනේ කියලා එකමව ඕනේම දුරකට යනු ඇත. මේ මුළු විශ්වයම ක්‍රියාත්මක වන්නේ මවකගේ ආදරය මත බව අප සෙම වඩහා ගත යුතුයි.